අද බ්‍රිව් කරලදන්ට චීසි ඇඩ් කරපු පිසාහටගේ ෆෙස්ටිවල් කෝක්මෑට එක මේලොක්ට පාදාස 200ක් වුණාව. හොඳ මේකවේටනගේ මේකේ අල්ටිමේට් චීසිසකත් තම අපි ගන්නට ඒ එක කාස්ටක චීස් පිරිලා තියෙනගේ ඉතින් මගේ දනිදුමල්ලිට මේක රිව් කරන්න ඉතින් ඇපටයිසර් විදිහට මේ කොම්බෝ එකේ මම ඉල්ලගත්ත ඒගොල්ලන්ගේ චීසි ගාලික් ඩෝල් එක බලමු ඇපටයිසර් ටේස්ට් කරන්න. අයියෝ ගාලික් ස්මෙල් එකක් තියෙනවා. දැන් උණකට ඇයිද වෙයි? අවුලට නැහැ. ඇත්තටම මම ගාලික් ටෝස්ට් එක දෙනවා 10න් 6යි. මම ඊට වඩා දෙන්න පුළුවන්. 10න් 8ක්. හරි. අපි යනවා පීස් එකයි. ඉතින් දැන් දිනවා මේ පීස් එක. නේද මනලක් වගේ ඉස්සරහින් ඕන් ආදල්ලා එක කරමු. සෙට් නෑ ඒක. ඒක සෙට් නෑ ඒ හැදේ. අලුත් කෑල්ල කාලා. ඉතින් මේක හැදේනම් මට ඇල්ලුවේ නෑ. අලුයි වගේ කේස් එකකට පහේ. අලුයි වගේ කොහොම හරාවද? එනෝනේ. හැලෙනවා ඔය තමයි කියන්නේ. කවුරුත් මේ ක්ලාස්මේට් දීසි දිනෝ කියන්නේ මුලින්ම ක්ලාස් පේවල් කරවන්න. ඔය රාෆ්ටර් දීස්. නේ? තෝරාසනේ. තෝරාසනේ. බන්නේ බන්නේ කතාවේ मेरा वाले जीस लेके හොඳයි. ini කොහමද ඉන්නේ අහිලි චීස් කියලා වෙන අල්මාන මත පුවට චීස් එකක් නෝ දැනෙන්නේ නැහැ මේනවදී පේන්නේ පෙරළු සමහරවිට අපි මන්ට ගායි හලෝ හලෝ ප්‍රශ්න ඒ බෙදලා ගන්න ගන්නවා මොනවද 10යි හය. මේකදී හොඳ යසුයි. චොකලට් ටේස්ට් එකක් තියෙනවා. මේකට මට රේටින් එකක් දෙන්න පුළුවන් 10න් 8ක්. 10න් 9ක් දෙන්න. ඒ දැන් හොඳයි. ඒතර හොඳේ. සුපිරි. හොඳයි. අද මේ විදිහට තමයි දාන්න බැලුවේ මගේ ෆෙස්ටිවල් කොම්බෝ පැක් එකට පිසට් එකේ රිවිව් එක ගියේ. ඉතින් ඔයාලා මේක try කරලා තියෙනවා නම් අනිවාර්යෙන් පළවෙනි කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එක ලයික් කරලා කමෙන්ට් කරලා ෂෙයා කරන්න මතක කරන්නත් එපා. අපි ඊළඟ දවසේ තව ලස්සන වීඩියෝ එකක් හම්බෙමු.